Hi guys! කොහොමද ඔයාලට? ඉතින් ඔන්න කෙහා ස්වයිප්ස් ඇන් වියස් චැනල් එකෙන් මෙදා පාර ඔයාලට කියන්න හදන්නේ මගේ ජීවිතේ මට ලැබුණු තවත් ලස්සන අත්දැකීමක ලස්සන මතක ගොඩාරියක් එක්ක හැඳුණු තවත් මතක සටහන් කීපයක්. ඉතින් කයිස් ඔන්න මට ලැබුණ පුංචි අවස්ථාවක්. මම අවුරුදු 17කට 18කට විතර කලින් ඉගෙනගත්තු පෙරපාසලේ මගේ නර්සරි එකේ එයාලගේ මේ අවුරුද්දේ ඉන්න පුංචි පැංචියන්ගේ අවුරුදු උත්සවයක නිවේදන කටයුතු මෙහෙවන්න. ඉතින් ඒක මට මගේ ජීවිතේ ලැබිච්ච ලස්සන මතකයන් රසක් එකතු කරවන අත්දැකීමක්. ගුඩු පනින් එමොයි කියලා යහපත් සිතුම්පත අමන්සුරයි මඩ පළදයිලා පින්නවේ සන්දේ ඉරපද මල් සිතිලා දෙක්කම හරියාසයි යදි මේ බැලුම් දෙකකුත් අතේ තියාගෙන අවුරුදු උත්සවයට ගොඩාක් ආසාවෙන් නේද ආවේ. ඉතින් අපි ඔය දෙන්නට සුබ පතනවා. ඉස්සරහට තරඟ වටවලට සහභාගී වෙලා ඒකේ ජයග්‍රහණය ලැබෙන්න පුළුවන්. ඉතින් කෑස් බටර්ෆ්ලයි ගාඩන් නර්සරි ස්කූල් කියන්නේ පුංචි කාලේ ඉඳලම මගේ හැකියාව වර්ධනය කරගන්න මට අලුත් හැකියා සංවර්ධනය කරගන්න මට ලොකු අඩිතාලමක් ලබා දීපු පෙරපාසලක්. ඉතින් අවුරුදු 17කට 18කට විතර පස්සේ ඒ පෙරපාසලටම ගිහිල්ලා පුංචි පැටවුන්ගේ දිහා බලලා මට දැනෙච්ච දේ තමයි අද අපි මෙච්චර ලොකු වෙලා ඉන්නේ. අද අපි මෙච්චර හැකියාතින් සංවර්ධනය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි යම්කිසි ප්‍රගතියකට ඇවිල්ලා තියෙනවා නම් තියෙන්නේ අපේ පෙරපාසල් වල ඉඳලම අපේ ගුරුවරු අපිව ගොඩාක් ලොකු වෑයමකින් අපිව අපේ මේ දක්ෂතා කුසලතා සංවර්ධනය කරලා තියෙනවා කියන්නේ. නම් අපි ආයෙමත් යමු වීඩියෝ එකට. ඉතියා දැක්කම හරි ආසයි. යලි අවුරුදු ඇලුමින් රාජ්‍යතම පියාවයි. බක්මහ සැනකෙලියක මග සැලකුණු. රටේ පාවිත එවුණු එරපතුමල් කුමරියෝ ගම්පනෝබලට වටින්නේ වසන්තයේ පරිසරය තෝතබලාගෙන. නාපරකජික මුදුනේ රත්කහපහැයෙන් බිල්කුල් කටුකුලන් අපට කීවේ අලුත් අවුරුද්දේ නොකියාව බැරි කතන්දරයක්. Of the season and familiar for the joy, new beginnings and different colors just like our butterflies. Let's embrace the spirit of renewal, growth and togetherness as we embark on the festival journey. Now is the time to start the new year fiesta at Butterfly Garden Nursery School 2025. பூச்சி தோட்டத்தை போலவே மகிழ்ச்சி புதிய தோட்டங்கள் மற்றும் துடுப்பான வண்ணங்கள் நிறைந்த இந்த சின்னது மற்றும் படிப்பு தாண்டி அழகான கொண்டாடத்தை தொடங்குவதில் நாங்கள் மகிழ்ச்சி அடைகிறோம். ඉතින් කෑස් මීට කලින් මං අවුරුදු උත්සව ඇනවුසින් කරලා තිබ්බට මේ වගේ පුංචි පැටවුත් එක්ක අවුරුදු උත්සවයක් නිවේදනය කරලා අත්දැකීමක් ගන්න මට ලැබිච්ච පළවෙනි අවස්ථාව තමයි මේ. ඉතින් බටර්ෆ්ලයි ගාඩන් නර්සරි පෙරපාසලේ ආදරණීය ඇදුරු මඩුල්ලත් මේ වෙලාවේ මතක් කර සිටිනවා. මට මේ වගේ අත්දැකීමක් ලබා ගන්න මට අවස්ථාව දුන්න එක ගැන මට ගොඩාක් සතුටුයි. ඉතින් පොඩ්ඩත් එක්ක ඉවෙන්ට් එකක් කරනවා කියන්නේ ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි ඒක හරිම ආදරණීය මතකයන් ගොඩක් එකතු කරන දවසක්. චූටි පැටවුත් එක්ක දවසක්ම ගත කරා කියන්නේ එයාලත් එක්ක කතා බහ කරලා එයාලත් එක්ක කියන්නේ එයාලට දැනෙන දේවල්, එයාලට හිතෙන දේවල් ගැන අදහස් එයාලගේ කටින් වචනයක් ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඇත්තටම නිවේදන ජීවිතේ ඒක මට ලැබිච්ච ලොකු අත්දැකීමක්.
මම පාඩම් වැඩවලින් කරන හොඳ ඔව් ආයෙ වරක් මියුසික් එක නැවතුණා. දුවලා ගිහින් හිස් පුටුවක වාඩි වෙන්න. තවත් හිස් පුටුවක් තියෙනවා. ඔව් අපේ පුංචි පොඩිට දෙන්නම ගොඩාක් දක්ෂයි. ඒ වගේම හැමෝම ගොඩක් දක්ෂයි සංගීත පුටු තරඟට ඉදිරිපත් වුණෝ. හැමෝම හරිම ලස්සනට ඩාන්ස් කරා. සිංහල අලුත් අවුරුද්ද එනකම් අපේ පුංචි පැටවුන්ට තියෙන්නේ හරිම නොඉසිමත් ප්‍රමා. ඉතින් සිංහල අලුත් අවුරුද්දේ ඔන්චිලි පදින්නට රබන් දොර වයන්නට බත්මහ සමයේ පරිසරයේ මිහිර සෞන්දර්යාත්මක බව පුංචි හිත්වලට දැනෙන විදියට පද රචනයේ සිදු වූ හරිම අලංකාර ගීතයක් තමයි ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ල වරෙල්ලා වැල්ලේ පදිමු රන් උන්චිල්ලා ආරාධනය දැක්ක ඔයා හරිම ලස්සනට ඒ තරගයට ඉදිරිපත් වෙනවා. ඉතින් අපි සුබ පතනවා ඉදිරි තරග වලට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඔන්න ඔය විදියට අවසන් වුණේ බටර්ෆ්ලයි ගාඩන් නර්සරි පෙර පාසලේ පුංචි අපේ අවුරුද්ද. ඉතින් හරිම ලස්සන අත්දැකීම් ගොඩක් ඒ වගේම පුංචි පොඩිත්තොත් එක්ක ගෙවුණු ලස්සනම ලස්සන දවසක්. ඒ දවසේ මට ලැබුණු ලස්සන අත්දැකීම් මතක සටහන් මගේ යාළුවෝ හැමෝමත් එක්ක ඔයාලත් එක්ක මට මේ විදියට බෙදා ගන්න ලැබිච්ච එක මට තවත් සතුටුයි.
ඉතින් කෙහාස් වයිබ්ස් ඇන් වියස් channel එකෙන් ඔයාලට මේ වගේ තවත් වෙනස්ම විදියේ ලස්සන අත්දැකීම් ගොඩක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා ඉක්මනටම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාට හිතුණු දේ, ඔයාට දැනුණු දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට පහලින් mention කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් ඕනි නම් ඔයාලට හිතන දේ, ඔයාලට අද දවසේ මගේ vlog එක ගැන දැනෙච්ච දේ අනිවාර්යයෙන්ම පහලින් මෙන්ෂන් කරන්න. එහෙනම් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ආදරණීය බලාපොරොත්තු ඉටුවන සුබ අනාගතයක්.